හෙලෝ අද මං ඇවිල්ලා ඉන්නේ ස්ට්‍රෝබෙරි කඩන්න. මේ ස්ට්‍රෝබෙරි කඩන්න මේක සීසන් එක සමර් එක. ෆින්ලන්ඩ් වල මේ සමර් එකේ ස්ට්‍රෝබෙරි තියෙනවා. එතකොට බ්ලූබෙරි, රැෂ්බෙරි අනම්මනම් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒවට නම් හැබැයි පිටිනුත් කට්ටිය ගෙන්නනවලු. මම මේ සීන් එක හරියටම දන්නේ නැහැ. සීසනල් වර්ක් පර්මිට් එකකට මොකක් හරි සීන් එකකට මාස 6කට කොහොමද ගෙන්නනවලු. හරි මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ. හරි දැන් ඉතින් මම ඇවිල්ලා ඉන්නේ මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. මේ තියෙන්නේ දැන් තියෙන පට්ට ට්‍රැක්ටර් පාරක් තියෙනවා. මේ මම අපේ සෙට් එකක් එක්කම මේ ස්ට්‍රෝබෙරි කඩන්න. දැන් ඉතින් බලන්න ඕන කොහොමද මේක වෙන්නේ කියලා. අපිට එන්ට්‍රන්ස් එකෙන් කිව්වා කිලෝ එකක් යුරෝ 6ක් කියලා. Can we go there? Yes. Yeah. You can climb on this line. It is two line. Yeah. And when you're done, you can move this big here when you finish. Okay. We have to start from here. Yes. Hallelujah, This is so bad. And go. Okay. හරි මේක තමයි ෆීල්ඩ් එක. ෆීල්ඩ් එකද පාත්තියද මොකද මන් දන්නේ නැහැ. කොහොම හරි මෙතන තමයි පොට් එක මේ ස්ට්‍රෝබෙරි කඩන් තියෙන. මේ ස්ට්‍රෝබෙරි එළියෙන් බඩ තියෙනවා මේකේ. මේ මුළු ඔක්කොම තියෙන්නේ ස්ට්‍රෝබෙරි ටිකක් වෙන ලොකුයි. ඒ වුණාට මේ එන චුට්ටන් බඩු තියෙන්නේ මේ ස්ට්‍රෝබෙරි. එන පොඩි ඒවා තියෙන්නේ මෙතන. මේ එහෙම ලොකු සයිස් ඒව නැහැ. පොඩි සයිස් ඒව තියෙන්නේ මෙතන. හැබැයි පට්ට රසයි ඒක. මේ අපිත් එක්ක ආපු කට්ටිය. මේ ඔයා මෙහෙනේ වැඩ කරන්නේ? ඈ? අපි මේක කෑවට කමක් නැද්ද? නෑ කමන්නේ. ඈ? නිකන් දෙන්න කමන්නේ. මං කෑවා. මේකේ තියෙනවා තද රතු එක. මම මේ මූණන් කඩලා අම්මට සිරි වෙන්න ගස් පාළුවෙක් මේ. අයියේ. මේ ඔයා මෙහෙම වැඩ කරන්නේ? ඔව්. ඈ? ඔව්. ඇටි කමු. අපි වැඩිපුරම කමුනේ. ඌ කාපක් මේකට හරි. අරුන් ලංකාවේද? මේ වගේ තමයි කියනවා. අරුන් නම් එන හොර බුදු කෑමක් කන්නේ නැද? එහෙම නෙති. හ්ම්? කමන්නේ හැද්දයි. වැඩි කඩන්න එපා. Very good. And උඹලට ගෙනියන්න ඕනද? උන්ට 500ක දරගන්න ඕනේ. උඹලට ගෙනියන්න ඕනද? ඔව්. ඕනේ නැහැ? ඇයි ඒ? 500ක දෙතර නන්දිට කන්න ගෙනියන්න ඕනේ. අර ටිකේ තාම මේ විලා නැහැ නේ. හැදිලා නැහැ. එහා කොනේ ටික. හා? අපි හැබැයි එදා ගියක මීට වඩා ලොකුයි බා. මීටරි ලොකුයි. ඒක ලොකුයි නේ නැද්ද? මෙතන ගොඩක් තිබුණේ නැහැ. තිබුණේ? ලොකුයි ඊට වැඩිය. මේක ලොකුයිද? ඔව්. ඊ පාර ගියේ එක එච්චරම ලොකු නැහැ. මේ මෙහෙම බලනකොට ස්ට්‍රෝබෙරි නැහැ. පොඩ්ඩක් කරනකොට මේ ගහ ලයින් කරලා මෙහෙම බලුවට පස්සේ බඩු තියෙනවා. ගහටත් ලයින් කියලා බලන්න.
අම්මා මේන මේව තියෙනවා. කහම්බිලිය හොඳ. පොරු පොරු. ඒ නමුතු ගෙඩිනේ තියෙන්නේ. ඈ? ඒ නමුතු ගෙඩිනේ තියෙන්නේ. අමුතු ගෙඩිනේ තියෙන්නේ. චූටි ගෙඩි තියෙන්නේ. හැබැයි රායි ඒ පට රසයිනේ. අරුන් හිතන්නේ අරුන් එක්ක ඉඳලා කිලෝ 20ක් විතර ගන්නේ. ඈ? අරුන් හිතන්නේ හ්ම්. කිලෝ 20ක් තරම් නේ. අදන් මොන මාතෘකාවක් දෙන්නේ? අර බාස්කට් දෙකකින් වරන්නේ. ඈ? මේ චූටිම ගෙඩි පට රසයිනේ. අනිම කලිලා. ඒ අපි ග්‍රෑන්ඩ් පන්ච් එකකට අරන් යන්න. හා. මොකද්ද නං ඔය කරන්නේ? අම්මට සිරි දැක්කද? එහෙනම් අම්මට සිරි වෙන සුද්ධ කරලා කන්නේ. මම බැලුවා මොකද්ද කරන්නේ කියලා. බස්කට් එක ගේන දෙන්න. නැහැ මේකට ඇති. මේකට දාලා පොඩ්ඩක් අපි කට්ටිය ගෙනියමු. මොකද ඉදා මේ ගිය පාර ගෙනිච්ච ඒවා ගොඩක් තියන් ඉන්න බෑ බම් මේව. හොඳේ. විසික් කරා. අරන් යද්දිම නිකන් තැලිලා වගේ වුණානේ. හා. ඒ බෑ ඉදා නම් මම ගොඩක් කෑවද කෑවිත් මේ නැහැ. බාස්කට් එක පිරෙන්න කැඩුවා කිලෝ 5ක් විතර එන්නේ නැහනේ. කිලෝ 5ක් නම් එන්නේ කිලෝ 2ක් විතර වෙයි. පොඩ්ඩක් මේ අඩිය වැහෙන්න කඩාගමු නැත්තම් හිතේ අපිට ට්‍රයිකෝ කියලා. ඉතින් අපිට සයිකෝනේ ඇත්තට. මේ වල දෙන බිස්නස් එකට කඩන්නේ. අපි දැන් මේ කන්න කඩනවා. මේ වගේ නිකන් මොනවද තියෙනවා මේ නිකන් කටු කටු. කටුනේ සීන් එකක් තියෙනවා. ඒක ඒවනම කසනවා. ඒකයි මේ දැන් මේ ස්ට්‍රෝබෙරි චූටි වුණාට පැණිව පැණියහයි. ඒකයි මේ ස්ට්‍රෝබෙරි මේ ගස්වල මේ මොකක් හරි මදුරුවෙක් හරි මොකක් ඩයල් එකක් ඉන්නවා. කෑවට පස්සේ පළු දානවා. ඒක කරගන්නකෝ. ඔය දැන්ට කීයක් ගෙඩි කෑවා? මම 20ක් විතර කෑවා. තමස කිලෝ කීයක් විතර කෑවද? කිලෝ එකක් නම් කෑවේ නෑ. මේ මූණන් කනවා මේ වඳුරෙක් වගේ මූ. ඔය කඩන ටික ඔක්කොම ගෙනියන්න ඕන හොඳේ. ඔව් ඈ. උඹ ජෝතිපාල වගේ කැඩුවා වගේ නෙවෙයි ඈ. මයි පාරුම් දැක්කෝ. කොහොමද සාප්පු දාගන්න? සාක්කුවට දාපන් මං එහෙම ඇවිල්ලා තලන්නම් ජිස් ගාලා. ජූස් එකක් එහෙම දීලා. මේ නයි පොළොංගු නැද්ද දන්නේ නැහැ නේ. මම දැක්ක බං මොකක්ද වෙන්නේ? හිටියක් කන්න වෙන ස්ට්‍රෝබෙරි. හා? හිටියක් කන්න වෙන ස්ට්‍රෝබෙරි නේ. මේ උනාට මම මේවා කෑවොත් අන්න ඒක නම් සිරාම්ම ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ තමයි. මට නම් හොයන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩි වගේ ඒවා නෙමෙයි. එක එක ඕනේ. නෙමෙයි ඒවා. එකක් අහුන්නේ නැහැ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. නේ? ඔක්කොම අංශභාගී. ස්ට්‍රෝබෙරි වලට අංශ භාගෙද? අම්මගේ ඉන්නේ කියවනේ මේ මොකද සල්ලි දුන්න කියන්නේ කියලා මම වාදිනේ කාර්යය තියලා. ආ නෑ ගෙනියනෝ. මොකද දන්නේ මේ ස්ට්‍රෝබෙරි රසයි මනංගිත් එහෙම කනෝනේ. ටිකක් දෙන්න. ඔව් අරකට කඩනෝනේ අරක මේ ඈ ඔව් රායි. පට්ට රස. යුරෝ 10ක්ද කීයද දුන්නේ? ඔව් ගනින්. එන්නේ කියලා. හතර පහ දෙනෙක් ඉන්නවනේ. මේකවල ඉන්න උඹට. ඉතින් යහෝ තමයි සල්ලි දුන්නේ. ඒ කැමරාව චුට්ටක් අයින් කරලා කොහොමද ගත්තා? අඩුව අන්න ඒක නම් මාරම් පැන් රහයි. මෙන්න කැනිමැස්ස. මල්ලි ස්ට්‍රෝබෙරි ගෙඩියක් කඩලා මෙතනින් තිබ්බද කියන්න. නැට්ට නැති ස්ට්‍රෝබෙරි ගෙඩියක් බං මම බල අරු කඩලා එතනින් තියලා ගිල්ලද ඔය දෙක. මේ අර මැස්ස ඉන්නව හොඳේ. ඉන්නවද? ඔව් දැන් එකෙක් විද්දා.
බොරු කියන්න එපා එළම. හරි ස්ට්‍රෝබෙරි ගෙඩි නැට්ටෙන් වැටිලා තියෙන්නේ ඊළමට පිස්සුවා මෙතන කඩලා. මූ නැට්ටෙම කඩලා එතනින්ම ඉවර කරලා දානද? ඒ නෑ එහෙම නැට්ටෙන් කඩලා එහෙම තියලා කිල්ල. දැනට අපි කඩලා තියෙනවා කිලෝ එකක් විතර. මේ කඩන හැබැයි ඔක්කොම ටික අපි ගෙනියන්නත් ඕන. කිලෝ එකක් යුරෝ 6ක් වෙනවා. මේ අපි මෙහෙම පොඩ්ඩක් කැඩුවට මේ සාමාන්‍යයෙන් මෙහි ඉන්න ෆිනිෂ් උන්නම් එන ලොකු බාස්කට් පිටින්ම කඩලා ගෙනියනවා. මේ ඉන්නේ නැත එහෙම ඉන්නේ අර හරිය. ඒ කට්ටිය කඩනවා සාමාන්‍යයෙන් එන ගොඩක්. අපි නම් පොඩ්ඩක් මේ ආසාවටනේ කඩන්නේ. ඒ කට්ටියට නම් මේ කඩනෝ ටිකක් ගොඩක් ගෙනියන්න. මෙතන තියෙන මේ ලොකු බාස්කට් ගේන්නේ. අබේ ගිය පාර අපි මේ කැඩුවා මේ ගොඩක් කල් තියාගන්න බෑ. ෆ්‍රිජ් එකේ දාලවත් තියාගන්න බෑ සවුත් වෙනවා. මොකද දන්නේ නැහැ කේස් එක. මේ ඒක නිසා වැඩි කඩලා වැඩකුත් නැහැ මේවා. එහෙම. මේ අපිත් එක සෙට් එක ඔක්කොම කඩන්නේ. ඉතින් මේක තමයි ස්ට්‍රෝබෙරි මේ කඩන එකේ එක්ස්පීරියන්ස් එක. එච්චර තමයි ඉතින්.